අපාය ගැන ඇඳලා තියෙන චිත්‍රයකින් අපාය ගැන හිතන්න බෑ. අපාය ගැන හදලා තියෙන චිත්‍රපටයකින් අපාය ගැන හිතන්න බෑ. අපාය ගැන හදපු AI වීඩියෝ එකකින් අපාය ගැන හිතන්න බෑ. ඇයි මං එහෙම කියන්නේ? එක භික්ෂුවක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපායේ විඳින දුක මේ වගේ එකක් කියලා කියන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි අපායේ විඳින දුක විස්තර කරලා ඉවර කරන්න බෑ. ස්වාමීනි උපමාවකින් කියන්න පුළුවන්ද? භික්ෂුව උපමාවක් කියන්න. රජ කෙනෙක් ළඟට උදේ කාලේ හොරෙක් අල්ලගෙන එනවා. රජතුමා ඔහු කෙරෙහි ඔහුගේ වැරද්දට කිපිලා මොහුට උල්පාරවල් 100ක් ඇනපන් කියලා අණ කරනවා. එතකොට උල්පාරවල් 100කින් බැට කරන කියන උල්පාරවල් 100ක් අර මිනිසයාට අයින්නවා උල්. එයා කොයිතරම් වේදනාවක් විඳිනව ඇතිද උල් 100කින් බැට කරනකොට. දහවල් කාලේ රජුර වහනවා අර හොරා තවම ඉන්නවද? මහරජතුමනි ඉන්නවා. ඕකට ඇනපිය තව උල් 100ක්. ආයෙත් උල් 100ක් ඇන්නා. රාත්‍රී කාලේ රජුරවන්ට මතක් වෙන අර හොරා ඉන්නවද? ඉන්නවා රජතුමනි කතාවම ඉන්නවා. ආය ඇනපන් 100ක්. දැන් එක දවසට උල් පාරවල් 300ක්. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි උල් පාරවල් 300ක දුක් වේදනාව කොහොම ඇතිද? ස්වාමීනි උල් පාරවල් 300ක් ගැන කවර කතාද? එක උල් පාරක් උලකින් ඇනිලා විඳින වේදනාව කොච්චර වේදනාවක්ද? බුදුරජාණන් වහන්සේ මහා පොළොවෙන් ගල් කැටයක් ගත්තා. ඒ තනි අතට ගන්න පුළුවන් පුවක් ගෙඩියක් වගේ පොඩි ගල් කැටයක් ගත්තා. මහණෙනි උල් පාරවල් 300කින් වේදනාව විඳින උල් පාරවල් කාලා උල් පාරවල් 300කින් ඇනුන පුජ්‍යලෙක් විඳින වේදනාව මේ ගල් කැටේ වගේ. නිරේ වේදනාව මහා මෙර වගේ කිව්වා. 84000ක් යොදුන් දිග 84000ක් පළල 84000ක් වතුරෙන් යට වෙලා තියෙන 84000ක් වතුරෙන් උඩට තියෙන යොදුන් මහා මෙර පර්වතයේ වගේ කිව්වා නිරේ දුක. උල් 300ක් ඇනපු මිනිස්සෙක් උල් 300ක් ඇනලා ඒකෙන් වේදනාව විඳින මිනිස්සයාගේ දුක ගල් කැටේ වගේ කිව්වා.